මනස සුවපත් කරගන්න පුළුවන් එක්තරා මායාකාරී දෙයක් ගැන අපි කතා කරොත් ඒ තමයි ස්වභාව ධර්මය කියලා කියන්නේ. ස්වභාව ධර්මය ආශ්‍රය කරන ඕනෑම පුද්ගලයෙක් දන්නවා ස්වභාව ධර්මයා සමග ජීවත් වෙද්දී ජීවිතේ කොච්චර සරල වෙනවද කියලා. කොන්ක්‍රීට් වනාන්තරයක් මැද ජීවිතේ ගෙවනවට වඩා ගමක තියෙන පරිසරයේ සුන්දරත්වය විඳීමම ජීවිතය මිහිරක් කියලා අපට උගන්වනවා. පුංචි ස්වභාව ධර්මයාගේ විශ්මිත ලෝකය තුල සැරිසරන ගමන් පුංචි පොතක් තේ කෝප්පයක් සහ පෑනක් අරගෙන ඔයාගේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම ඔයාට පොතක ලියන්න පුළුවන් විවේකයක් ඔයාලට ලැබෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතයේ අභ්‍යන්තරය හොයාගෙන යන්න. ඒ විතරක් නෙවෙයි. ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන අලුත් දේවල් තුලින් ඔබගේ ජීවිතේ ඔබටම රිෆ්ලෙක්ෂන් කරන්නත් ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතේ ආධ්‍යාත්මික සුවය ස්වභාව ධර්මයා සමගින්ම විඳගන්න. මිතුරන් සමග ස්වභාව දහමේ අසිරිය විඳින්න, පුංචි මල් පැලයක් හිටවන්න, තනියම තේ කෝප්පයක් හදාගෙන උදෑසන වැටෙන හිරු රේඛා සමග සෙල්ලම් කරන්න. මල්වල සුවඳ මීමැස්සන්ගේ කුරුල්ලන්ගේ ගීතත් සමග අතරමං වෙන්න, ඔයාලා කැමති දේවල් ස්වභාව ධර්මය ඇතුලේ කරන්න. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතය තමන්ම හොයාගන්න පුළුවන් නම් ස්වභාව ධර්මය ඔබ දෙන ආශිර්වාදයේ පිළිබඳව වචනකින් කියා නිම කළ නොහැකි. ස්වභාව ධර්මය සමග ගෙවන ජීවිතය ඉතාමත් සරල වගේම සංකීර්ණත්වයෙන් මිදෙන්න පුළුවන් ජීවිතයක්. ස්වභාව ධර්මයට ආදරය කිරීමෙන් ඔබට ලැබෙන වාසි වලින් එකක් තමයි මානසික සුවය. මානසික සුවයෙන් ඔබගේ ජීවිතේ බොහෝ ගැටලු මගහරවා ගන්න ඉතින් පුළුවන්. ස්වභාව ධර්මයේ මේ වෙනස් වෙන ලස්සන සිතුවම් එක්ක ඔබේ ජීවිතේ ගත කරද්දී ඔබගේ සංකීර්ණ ජීවිතයට ඔබ විසින්ම අර්ථයක් ලබා දෙද්දී ඔබට පුළුවන් ඔබගේ ජීවිතයේ සියලුම ගැටලු මගහරවාගෙන ඔබගේ ජීවිතේ ලස්සනට දියපහරක් වගේ ස්වභාව ධර්මය සමගින්ම ගලාගෙන යන්න. ඉතින් ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ස්වභාව ධර්මය ඔබට උදව් කරනවා. ඒ උදව් ඔබ එලෙස ලබා දෙන උදව් ඔබ පිළි අරගෙන ඔබගේ ජීවිතය ඉතා අලංකාරවත් ලෙස ගලාගෙන යන්න සකසා ගන්න. ඉතින් ස්වභාව ධර්මය විසින් මේ ලබා දෙන අමිල වූ මානසික සුවය ඔබත් විඳ ගන්න.